හලෝ ඉතින් මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම ආයිබෝවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේවා හම්බුනොත් ෂුවර් එකට මැනික් හම්බෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. ඉතින් මම මුලින්ම අතර ගන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ කට්ට. ඉතින් මේ කට්ට කියන්නේ මොනවද? ඉතින් කට්ට කියන්නේ අවුරුදු දහස් ගාණක් පොළොව යට තිබිලා මැරුණු මැණික් වලට. ඉතින් කට්ට හම්බුනොත් අනිවාර්යෙන් මැණික් හම්බෙනවා. හේතුව වෙන්නේ කට්ටවත් නැති පෙලක් පතල් තියෙනවා. ඉතින් පෙලක් පතල් වල ඉල්ලන් කඩනවා ගන්නවා. ඉතින් කට්ට කෑල්ලක්වත් පෙලක් ඒවයි හම්බ වෙන්නේ නැහැ. ඉතින් කට්ට හම්බුනොත් අනිවාර්යෙන්ම මැණික් තියෙනවා. ඉතින් ඒ වගේම කහඳ. ඉතින් මේ මොන කහඳයක්ද? ඉතින් මේ තියෙන්නේ කිරි කහඳයක්. ඉතින් මේ කහඳ හම්බුනොත් මැණික් තියෙනවා. ඉතින් කහඳ කියන්නේත් මැණික් වලට ප්‍රධාන සාධකයක්. ඉතින් කහඳ වල කිරි කහඳ වගේම මේකේ තව කළු කහඳ වගේකුත් හම්බෙනවා. කළු පහට කහඳ. ඉතින් මේ තියෙන්නේ කළු කහඳ පුංචි කැටයක්. ඉතින් මේක කළු කහඳයක්. ඉතින් මේ කහඳ හම්බුනොත් අනිවාර්යෙන්ම අපිට මැණික් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ අගස්තියක්. ඉතින් මේවා හම්බුනොත් නම් මැණික් හරියටම හම්බ වෙනවද කියන්න මම දන්නේ නැහැ. මොකද අගස්ති පතල් වල එහෙම හම්බ වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේක හරිම ලස්සන හැඩයකින් යුක්ත අගස්ති ගලක් තමයි මේ තියෙන්නේ. ඉතින් පලිංගු හම්බුනොත් අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා කියලා කියන්නේ තමාරුයි. මොකද පලිංගු නම් පතල් වල හම්බ වෙනවා. ඉතින් එහෙම පෙලක් ඒවා හම්බ වෙනවා. හම්බෙන්නේ නැති ඒවාත් තියෙනවා. ඉතින් පලිංගු කියන්නේ තිල්ල මේ තියෙන දෙයක්. ඉතින් පලිංගු හම්බුනොත් මැණික් හම්බ වෙනවා කියන්න අපිට හරියටම කියන්න බෑ පලිංගු හම්බුනොත් මැණික් හම්බ වෙනවා කියලා. ඉතින් පලිංගු අපිට හම්බ වෙන්න පුළුවන් මිදුලක උනත් තිබිලා. එහෙම අවස්ථාවලදී හම්බ වෙනවා. ඉතින් දලං කට්ට හම්බුනොත් නම් අනිවාර්යෙන් මැණික් තියෙනවා. මේ තියෙන්නේ දලං කට්ටයක්. ඇයි මං එහෙම කියන්නේ? ඉතින් හැම ඉල්ලමකම දලං කට්ට නැහැ. හැම තැනකම දලං කට්ට අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් බොහොම කලාතුරකින් තමයි දලං කට්ට හම්බෙන්නේ. ඉතින් දලං කට්ටයක් හම්බුනොත් අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ කට්ටවල තියෙන තවත් කට්ටයක් දලං කට්ට කියන්නේ. ඉතින් දලං කට්ට හම්බුනොත් අපිට මැණික් හම්බ වෙනවා. අනිවාර්යෙන්ම දලං කට්ටවල මැණික් හම්බ වෙනවා. ඉතින් මේක නම් මැණික් කලක් නෙමෙයි. ඉතින් මේක බැලු බැලමට පේන්නේ නිකන් නිල් පැන්සි කැටයක් වගේ. ඉතින් මේක ඇවිල්ලා බින් වීදුරු. එහෙම නැත්නම් අපි ගුලාබි කියලා කියනවා. ඉතින් මේක බින් වීදුරු කෑල්ලක්. ඉතින් බීම වීදුරු එහෙම නෙමෙයි බින් වීදුරු කෑල්ලක්. ඉතින් ඒ වගේම මේකත් පලිංගුවක්. ඉතින් මේ පලිංගු තියෙන්නේ පලිංගු තියෙනවා දලං කට්ට. මේක දලං කට්ටයක්. මේ දලං කට්ට හම්බුනොත් අපිට අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මඩ කට්ටයක්. ඉතින් මේක මඩ කට්ටයක්. කට්ට හම්බුනොත් අපිට මැණික් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඉතින් අපි බලමු තව. ඉතින් මේ තියෙන්නේ කළු කහඳයක්. ඉතින් මේ කහඳ හම්බුනොත් අපිට අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඉතින් පඩියන් වර්ග හම්බුනොත් මැණික් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ ලොකු පලිඟු කැටයක්. ඉතින් මේ වගේ ලොකු කැට හම්බෙන්නේ ඒවත් අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපිට දලං කට්ටයක්. ඉතින් මේකත් දලං කට්ටයක්. ඒ වගේ බලමු තව මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මාංගු. ඉතින් මාංගු හම්බුනත් මැණික් හම්බ වෙනවා කියලා හරියටම මේවෙන් අනාවේ කියන්න අමාරුයි. මාංගු වල ඉතින් මැණික් තියෙන දෙයක් තමයි මාංගු කියන්නේ. ඉතින් මේකත් පලිංගුවක්. බලමු තව මොනවාද මෙතන අපිට හරියටම අනුමාන කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ මාංගුවක්. මේකත් මාංගු. මේකත් දලං කට්ටයක්. ඉතින් මේ වගේ දලං කට්ට හම්බ වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මැණික් හම්බ වෙනවා. ඉතින් මේකත් පලිංගු බෝලයක්. ඉතින් මේකත් පලිංගු. අපි බලමු තව මොනවාද අපිට හරියටම අනුමාන කරගන්න පුළුවන් කියලා. ඉතින් වෛරෝඩි කට්ට වගේ ඒවා හම්බ වුණාම අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඉතින් මෙතන මට ඔයාලට පෙන්වන්න වෛරෝඩි කට්ටයක් නම් නැහැ. මම දන්න තරමින් ඉතින් මම මෙතන චුට්ටක් වෙලා දැන් මේ හෙව්වේ තෝර කට්ට තියෙනවද කියලා බලන්න. ඉතින් තෝර කට්ටයක් මම හොයලා බලලා කියන්නම්. තෝර කට්ට ලොකු කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන තෝර කට්ටයක්. ඉතින් මෙන්න මේවට තමයි තෝර කට්ට කියන්නේ. ඉතින් තෝර කට්ටයක් හම්බුනොත් නම් අනිවාර්යයෙන්ම මැණික් හම්බ වෙනවා කියලා. එදා පැරණුත් කියලා දිනවා පතල් වැඩ කරපු. ඉතින් හේතුව වෙන්නේ තෝර කට්ටයක් ගන්නකොට හරි ඉල්ලමේ හරි තිබිලා හම්බුනොත් අනිවාර්යයෙන්ම මැණික් හම්බ වෙනවා කියලා තියෙනවා. ඒක නම් ඇත්තම කතාවක්. ඉතින් මේක මම S2කින් දැකලා තියෙනවා. ඉතින් තෝර කට්ට ගන්නකොට අපි ගැරුම් වට්ටි ගන්නකොට කැට බේරනකොට තෝර කට්ටයක් හම්බෙච්ච අවස්ථාවක් අපිට හම්බුණා. ඉතින් අපි කියන්නේ මම පතලෙක් ගිහිල්ලා වීඩියෝ එකක් කරනකොට ඉතින් ඒ පතලෙම ඒ නාම්බුවට
ඊට පස්සේ නාම්බුවේ හරි කොහොම හරි නාම්බුවකදී අපිට ගල් කෑලි වගේ හම්බුණා. ඉතින් ඒක ඇත්තටම ඇත්ත. තෝර කට්ටයක් හම්බුනොත් අනිවාර්යෙන් මැණික් හම්බ වෙනවා. ඉතින් තෝර කට්ටත් හැමතැනකම හම්බ වෙන්නේ නැහැ. ඉතින් අනිත් කට්ට වගේ නෙමෙයි හරිම තේජවන්ත කට්ටයක් කියලා තමයි මේ තෝර කට්ට කියන්නේ කට්ටවල. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක තව යාළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් වේවා.